සුබ දවසක් හැමෝටම සිලොන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට විනාඩි 10ක් වගේ අඩු කාලයකදී කඩල තඹ ගන්න පුළුවන් ක්‍රමයක් වගේම හැමදාම හදන කඩල තෙම්පරාදුවට වඩා වෙනස්ම රසකට කඩල තෙම්පරාදුවක් හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු ඉක්මනටම කඩල ටික තඹගෙන වෙනස්ම රසකට කොහොමද කඩල තෙම්පරාදුවක් හදාගන්නේ කියලා. දෙන්නෙක් නැති වෙන තරමට තමයි මම අද කඩල අරගත්තේ. මම මේ කඩල ටික හොඳට හොදලා පෙඟෙන්න ඕන තරමට වතුර දාගෙන තමයි අරගෙන තියෙන්නේ. මෙතන මම අරගෙන තියෙනවා බේකින් සෝඩා. මම මේ බේකින් සෝඩා වලින් තේ හැඳි භාගයක් විතර කඩල ටිකට එකතු කරගන්නවා. බේකින් සෝඩා ටික එකතු කරගත්තට පස්සේ වතුර ටිකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම මේ කඩල ටික තඹ ගන්නේ උදේට. මම රෑට මේ විදිහට බේකින් සෝඩා ටිකක් එකතු කරගෙන කඩල ටික පෙඟෙන්න අරන් තියනවා. ඔන්න දැන් මේ තියෙන්නේ පෙඟිච්ච කඩල ටික. දැන් මම මේ කඩල ටික පෙඟෙන්න දාපු වතුර ටික අයින් කරගන්නවා. ආයෙමත් කඩල ටික හොදගන්නේ නැහැ. කඩල ටික පෙඟෙන්න දාපු වතුර ටික අයින් කරගන්නවා විතරයි. ඊට පස්සේ මම මේ කඩල ටිකට තඹ ගන්න ඕන කරන තරමට වතුර එකතු කරගන්නවා. කඩල ටික තඹන වෙලාවෙදිත් මම ලුණු කුඩු ටිකක් එකතු කරගෙන තමයි කඩල ටික තඹ ගන්නෙ. දැන් මම මධ්‍යම ගින්දරේ තියාගෙන කඩල ටික හොඳට තඹ ගන්නවා. ඔන්න දැන් මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. දැන් අපි බලමු කඩල ටික හොඳට තැඹිලාද තියෙන්නේ කියලා. දැන් මම මේ විදිහට කඩල ඇටයක් අරගෙන චෙක් කරලා බලනවා තැඹිලාද තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී කඩල ටික හොඳට තැඹිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මට විනාඩි 10ක් වගේ ගොඩාක්ම අඩු කාලයක් තමයි මේ කඩල ටික තඹ ගන්න ගියේ. එහෙනම් දැන් අපි බලමු හැමදාම හදන විදියට නැතුව වෙනස්ම රසකට කොහොමද කඩල තෙම්පරාදුවක් හදාගන්නේ කියලා. මුලින්ම මම කඩල තඹපු වතුර ටික පෙරලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියාගෙන මුලින්ම පොල් තෙල් මේස හැන්දක් විතර වගේ එකතු කරගන්නවා. තෙල් එක රත් වීගෙන එනකොට මේ විදියට පොඩි බටර් කෑල්ලකුත් රත් වෙච්ච තෙල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු බික් 3ක් විතර මේ විදියට පොඩි කෑලි වලට කපලා එකතු කරගන්නවා. දැන් මම පොඩි කෑලි වලට කපාගත්ත කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම අබෑට තේ හැඳි භාගයක් විතර වගේ එකතු කරගන්නවා. දැන් මම සූදුරු තේ හැඳි කාලෙකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදියට පොඩි කෑලි වලට කපාගත්ත ලුණු ගෙඩියකුත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී පොඩි කෑලි වලට කපාගත්ත වියලි මිරිස් කරල් දෙකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික වෙලාවක් හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික මේ විදියට තෙම්පරාදු කරගත්තට පස්සේ මේ ටික පෑන් එකේ පැත්තකට අයින් කරලා මම බිත්තරයකුත් පෑන් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම බිත්තරෙත් මේ විදියට බැද ගන්නවා. දැන් මම ගාගත්ත පොල් මේස හැඳි 4ක් විතර වගේ එකතු කරගන්නවා. පොල් කෑලි ටිකකුත් එකතු කරගන්න පුළුවන් නම් කඩල තෙම්පරාදුවේ රස තවත් වැඩි කරගන්න පුළුවන්. දැන් මම රස අනුව මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මේ දේවල් ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම තඹගත්ත කඩල ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙම්පරාදුවත් එක්ක කඩල ටික අයිමත් සැරයක් හොඳට මික්ස් කරගන්න ඕනේ. මම කඩල තඹන වෙලාවෙදිත් ලුණු කුඩු ටිකක් එකතු කරගත්ත නිසා මේ වෙලාවෙදි ගොඩක් ලුණු කුඩු එකතු කරන්න ඕන වෙන්නේ නැහැ. රස අනුව බලලා අයිමත් සැරයක් ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම වෙනස්ම රසකට කඩල තෙම්පරාදුවක් හදාගන්නේ. කඩල තඹනකොට මේ විදිහට බේකින් සෝඩා ටිකක් එකතු කරලා කඩල ටික පෙඟෙන්න දැම්මහම වැඩි වෙලාවක් යන්නේ නැතුව හරිම ඉක්මනට අපිට කඩල ටික තඹ ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් ඊළඟ දවසේ කඩල තඹනකොට මේ විදියට හදලා බලන්න. ඕගොල්ලන්ටත් පුළුවන් වෙයි හරිම ඉක්මනට හරිම රසට ඒ වගේම සුවඳට කඩල තෙම්පරාදුවක් හදාගන්න. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් සිලොන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එතකොට ඔයගලන්ට පුළුවන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න.
එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.